Hello guys, welcome to my YouTube channel. අද මම වෙනස්ම දෙයකින් තමයි ආවේ. ෆුඩ් රිවිව් එකක් කරන්න දැක්කම පේනවත් ඇති. අද මම ගත්තේ ඩයියා බුෆේ එකේ කොත්තුවක්. කොත්තුවට හම්බුණා චිකන් හොලි එකක්. මට මේකට ගියේ 1100ක්. මම ගත්තේ සොසේජ් ඇන්ඩ් චිකන් කොත්තු එකක්. අපි බලමු ඇල්ලා එයාලගේ නම් තියෙනවා ලාර්ජ් මීඩියම් මම ගත්තේ ෆුල් එක මේ විදියට තියාගමු මේගොල්ලොන්ගේ මේ තියෙනවා ලාර්ජ් මීඩියම් මම ගත්තේ ලාර්ජ් එක වුණා 1100ක් චිකන් ඇන්ඩ් සොසේජ් තියෙන්නේ අපි බලමු කොහොමද කියලා කාලා ඉස්සෙල්ලා හොදි එක කඩාගමු අපි හොදි එක කඩාගමු හරි අපි කාලා බලමු හොදි එක තියෙනවා කොත්තුව තියෙනවා කාලා බලමු කොහොමද කියලා එයාලගේ අර ලොකු සැරක් නැහැ මම හිතන්නේ මේ ටේස්ට් එක අර ලොකු සැරක් නැහැ සාමාන්‍ය ඒ කියන්නේ සාමාන්‍ය සැරක් තියෙන සාමාන්‍ය කෙනෙක්ට උනත් කන්න පුළුවන් හැබැයි අර ලොකු සැරක් හොයන කෙනෙක්ට මේ චුට්ටක් සැර අඩුයි අපි චුට්ටක් දාගමු හොඳි මොකද මේ අර මම ගොඩාක් සැර කන කෙනෙක් මට නම් ඇත්තටම සැර චුට්ටක් මදි මීට වඩා ටිකක් සැර තිබ්බනම් හොඳයි මට පොඩ්ඩක් සැර මදි අපි බලමු හැබැයි ඒගොල්ලොන්ගේ හොඳට සොසේජ් චිකන් දාලා තියෙනවා හොඳි හොඳට ඕනේ මොකද හොද්දේ තමයි සැර තියෙන්නේ අපි හොදි ටිකක් දාගමු රස ගැන ගත්තොත් අර සමහරක් මේ කෑමවල තියෙන නිකන් අර මේ නිකන් වෙන ආටිෆිෂල් රහක් අතරම මේක එහෙම නැහැ ආටිෆිෂල් රහක් නැහැ අර ලොකුවට සැරත් නැහැ ආටිෆිෂල් රහකුත් නැහැ කෑම එක මට සාමාන්‍යයෙන් හොඳයි අර 100%ක්ම හොඳයි කියන්න බෑ කෑම එක හොඳයි හැබැයි මීට් අයිටම්ස් දාලා තියෙනවා හොඳට සොසේජ් චිකන් හොඳට ඇඩ් කරලා තියෙනවා මේගොල්ලෝ
මේ අර හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේගොල්ලෝගේ මේ අර සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට පොඩි ළමයෙක්ට උනත් කන්න පුළුවන්. මං හිතන්නේ මොකද මේ සැර කියන දේ ලොකුවටම නෑ. සැර ඕන කෙනෙක් ඉන්නවා නම් එක්ස්ට්‍රා ඇඩ් කරගන්න පුළුවන්. පෝෂන් එක ගත්තොත් මට හිතෙන්නේ පෝෂන් එක මේ දෙන්නෙක්ට ඇති. මම ගත්තේ ෆුල් එකනේ. අර හොද්ද කොච්චර දාගත්තත් හොද්දෙත් ලොකු සරක් නෑ. දැන් සාමාන්‍යයෙන් අර මෙච්චර හොදි කනකොට වෙන කොත්තු එකක් නම් නිකන් මාරම සරක් යනවනේ. මේකේම නෑ. මං හිතන්නේ හොදි පැකට් 2-3ක් වුණත් කන්න පුළුවන් මේකට දාගෙන සැරෝඩි කෙනෙක්ට. මෙහෙම ගානත් එක ගත්තොත් අතරම හොඳයි. මම ඔයාලට කියන්නම් ෂොප් එක කොහෙද තියෙන්නේ කියලා. ෂොප් එක තියෙන්නේ මාතර දයියා බුෆේ. තව දෙයක් කියන්න ඕනි මේක ප්‍රොමෝෂන් එකක්වත් එහෙම කිසිම දෙයක් නෙමෙයි. ඇත්තටම මේ මට හිතිලා ගිහලා ගත්ත දෙයක්. ප්‍රොමෝෂන් එක වීඩියෝ එකක්වත් එහෙම කිසිම දෙයක් නෙමෙයි. මට නිකන් කොත්තුවේ නිකන් අර සෝස් ගතියකුත් එනවා නිකන් අර ස්වීට් රහක් වගේ එනවා. අර ඇත්තටම මම මේ ගොඩාක් ඒ අර සැර කන්න ආස නිසා වෙන්නේ නැති මට එහෙම දැනෙන්නේ නිකන් ස්වීට් ගතියක් එනවා. යාළ මීට් අයිටම් නම් ගොඩක් දාලා තියෙනවා. මම හිතන්නේ මට නම් හොදිත් මදි. සරෝන් නිසා මම ඔයාලට ලොකේෂන් එක දාන්නම් පල්ලෙහායින්. ඔයාලත් බලන්න. ඔයාලට try කරන්න පුළුවන්. කොහොමද කියලා ගිහලා බලලා මාතර ඉන්න අය නම් දන්නවා දයි එක ගැන කොහොමද කියලා කෑම ගැන. මමත් කලින් කාලා තියෙනවා. ඉතින් මටත් හිතුණා වීඩියෝ එකක් කරන්න කොහොමද කියලා. මේ අතරම දයි එක ගැන නොදන්න කෙනෙක් නැහැ මාතර නම්. යාළගේ කෑම රසයි වගේම යාළගේ පෝෂන් එකත් හොඳයි. ඇත්තටම කියන වැරද්දක් නැහැ. මොකද මේ අර සමහරක් අයගේ ගානට හරියන පෝෂන් එකක් නැහැනේ. එනකොට මම හිතනවා බජට් එකට හරියන්න කන්න පුළුවන් හොඳ පෝෂන් එකක් දෙනවා. ගයිස් ඇත්තටම මේ කොත්තු එක වෙට් නෑ. ඒ කියන්නේ මේ අපි බලමු කොහොමද කියලා. මේක අපි දැන් මෙච්චර හොදි දාගෙනනේ කෑවේ. අපි බලමු කොහොමද කියලා මේ හොදි නැතුව රස කොහොමද කියලා බලමු. මේ ටික ඇත්තටම හොදි තියනවා. මේ ටිකෙන් බලමු කොහොමද හොදි නැතුව කියලා. ගොඩක් තියෙනවා මීට් අයිටම්ස්. ගන්න දැනේ මීට් අයිටම්ස්. ඇත්තටම රහයි. හොදි නැතුවත් ඇත්තටම රහයි. ආලගේ හරිම අමුතුම රහක්. ඇත්තටම රහයි. දැන් නම් හොඳට උඹට පිරලා තියෙන්නේ හරියටම හාෆ් වගේ ඉතුරුයි.
මොකද මේක දෙන්නගේ පෝෂන් එකක්. මගේ නම් හොඳටම වැඩ ෆුල්. එහෙනම් අද අපි වීඩියෝ එක අපි එන්ඩ් කරනවා. අලුත් vlog එකකින් ආයෙමත් හම්බෙමු. එහෙනම් බයි.